අයිබෝන් ගයිස් මම අද ඔයාලට කියලා දෙන්න හිතුවා කොහොමද ඔයාලගේ කටින් ස්කිල්ස් නිවැරදි ආකාරයට පවත්වාගෙන යන්නේ සහ කොහොමද නයිෆ් එකක් නිවැරදි ක්‍රමයට අල්ලන්නේ වගේම ভেජිටබල්ස් කට් කරන්නේ කොහොමද කියන එක සම්බන්ධව පොඩි දෙයක් ඔයාලට කියලා දෙන්න හිතුවා බලන්න ඉන්න කොහොමද වැඩෙන්නේ කියලා. ගයිස් මම කියලා දෙන්නම් නිවැරදි ආකාරයට කොහොමද නයිෆ් එකක් අල්ලන්නේ කියලා. නයිෆ් එක අල්ලන්නේ මම කලින් කිව්වා වගේ ඔයාලගේ කටින් ස්කිල්ස් හැමදේම perform කරන්න පුළුවන් වෙන්නේ ඔයාලා පීය හරියට අල්ලගන්න. පීය හරියට අල්ලගන්නේ මෙන්න මෙහෙමයි. හරිද? මෙන්න මෙහෙම අල්ලන්නත් පුළුවන් මෙන්න මෙහෙම අල්ලන්නත් පුළුවන්. මෙහෙම අල්ලනවා තමයි ගොඩක් ඉන්නේ. හරිද? යාට හුරු වෙන විදිහට තමයි හුරුව තියෙන විදිහට තමයි නයිෆ් එක අල්ලන්නේ. රයිට්? දැන් නයිෆ් එක මෙහෙම අල්ලුවොත් ඊට පස්සේ ඕගොල්ලෝ මේ අපි කියමු අනියන් ගෙඩියක් කට් කරන්න ඕන කියලා. අනියන් ගෙඩි කට් කරද්දී අපි හැම වෙලේම මෙහෙම දෙකට කපා ගන්න එපා. ඊට පස්සේ අනියන් ගෙඩිය කට් කරද්දී ඔයාලා ඇඟිලි ටික යූස් කරන්න ඕනේ. මේ ඇඟිලි ටික. අපි ඇඟිලි ටික මෙහෙම තියාගෙන කැප්පුවොත් නයිෆ් එකට අනිවාර්යයෙන්ම නයිෆ් එකට ඇඟිලි ටික යනවා. නයිෆ් එක හැම වෙලේම යූස් කරද්දී මේ ඇඟිලි ටික තියෙන්න ඕන අපේ පැත්තට පළවෙනි කුරුක් දෙක පොඩ්ඩක් නැමිලා තියෙන්න ඕන තරමක් දුර. එතකොට මෙහෙන් හදිසිය නයිෆ් එක කට් කරද්දී මේක පෙරළුනොත් නයිෆ් එක පෙරළුනොත් ෆ්ලිප් කරනවා මෙතනින් මේක පොඩි පුෂ් එකක් දෙනවා. ඔටෝමැටිකලි එක වෙනවා නයිෆ් එක යූස් කරද්දී හැම වෙලේම ඇඟිලි ටික මෙන්න මේ විදිහට තියාගන්න. ඇඟිලි ටික මෙන්න මේ තියාගෙන තමයි ඔයාලට ඊට පස්සේ ඇස් දෙක වහගෙන උනත් කපන්න පුළුවන් හරියට කාලයක් යද්දී මේ ට්‍රේනින් වුණාට පස්සේ මම කපලා පෙන්නන්න මෙන්න මේක තමයි කපන්නේ. ඊට පස්සේ ඔයාලා කිසිම වෙලාවක අවධානය හරි වාගේ පොඩ්ඩක් කට් කරගෙන ඉන්න වෙලාවට මේකේ නැති වුණොත් මේ ඇඟිලි ටික ටෙක්නික් එක ඉගෙන ගන්න තියෙනවා නම් කට් වෙන එක නවතිනවා. රයිට්? මොකද ඒක තමයි මේක මට කියලා දෙන්න ඕනේ මේ ස්ටයිල් එක හරියට අනුගමනය කරන්න ඕගොල්ලන්ට වැඩි කරන්න පුළුවන්. මම පෙන්නන්නම් කොහොමද S2 වහගෙන කට් කරන්නේ කියන එක මම පොඩ්ඩක් පෙන්නන්න ඕගොල්ලන්ට බලන්න. රයිට් අපි බෙල්ට් එක ගෙඩියකුත් කපලා බලමුකෝ කොහොමද කරන්නේ කියලා. ස්වාගත කරලා බලන්න එකම ගාන කපන්න පුළුවන් හරියට හැබැයි ටෙක්නික් එක ෆලෝ අප් කරන්න ඕනේ ඉගෙන ගන්න ඕනේ එක්ස්පීරියන්ස් එකෙන් තමයි වැඩි කරන්න පුළුවන් රයිට් ඕන තරම් කට් කරන්න පුළුවන් හරියට නයිෆ් එක යූස් කරන්න හැටි ඉගෙන ගන්න. ජය වේවා.